හෙලෝ ඔන්න අපි අදත් ආව ඔයාලා ගාවට අලුත්ම අලුත් එපිසෝඩ් එකක් අරගෙන රියල් ඇන්ඩ් රෝ ටොක්ස් with නිම් ඇන්ඩ් ජානකි එපිසෝඩ් 6 අද දන්නවද මොනවද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කියලා මේකත් මම හිතන්නේ වෙනද වගේම ඔයාලා මේ වෙනකොට හොයන සහ ඔයාලට විශේෂ ටොපික් එකක් කියන එක මම සහ ජානකි විශ්වාස කරනවා. ඉතින් ඔයාලා හින්දම තමයි අපි අද මේ ටොපික් එක තෝරගත්තේ. මොකක්ද දන්නවද කතා කරන්න යන්නේ? අද කතා කරන්න යන්නේ USD 149 වලින් ඔයාට පුළුවන්ද බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න? ඔන්න ඕක තමයි ක්වෙස්චන් එක. මොකද ජානකි හිතන්නේ ක්වෙස්චන් එක ගොඩක් හොඳයි නේද? ඇත්තටම ක්වෙස්චන් එක ගොඩක් හොඳයි. USD 149 වලින් ඔයාට බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්ද? ඒ වගේම ඔයාගේ මුළු ලයිෆ් එකම චේන්ජ් කරන තරම් බිස්නස් එකක්, ඔයාගේ ලයිෆ් එක next level එකට ගන්න පුළුවන් බිස්නස් එකක්, ඒ වගේම passive income එකක් ක්‍රියේට් කරන්න පුළුවන් බිස්නස් එකක් US dollars 149 වලින් ඔයාට ස්ටාර්ට් කරන්න පුළුවන්ද? ඒක තමයි අපේ අද ප්‍රශ්නය සහ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නේද? ඔව්. හරි. මොකද ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන ප්‍රශ්නයක් තමයි මේ ඉන්ෆර්මේෂන් පැක් එක බැලුවට පස්සේ go through කරාට පස්සේ සමහර අය අහනවා අපෙන් මට මේ $149 වලට අමතර තව වියදමක් මේක ඇතුලේ වියදම් කරන්න තියනවාද මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න නම් කියලා. එතකොට අපිට තේරෙනවා ගොඩක් අය හිතනවා කියලා මේ $149 වලින් එයාලට පුළුවන් life changing business opportunity එකක් අපි මෙතන පෙන්නනවා. මගේ results පෙන්නලා තියෙනවා, ජානකිගේ results පෙන්නලා තියෙනවා. ඔයාලා දැකලා තියෙනවා මේ business එක gradually grow වෙනවා. 3 figures earn කරන්න පටන් ගන්නවා, 4 figures වලට යනවා. 4 figures, 5 figures, 6 figures, 6 figures, 7 figures වලට යනවා. ඔයාලා දකින්න ඇති අපි time to time share කරලා තියෙනවා business එකේ මේ වෙනකොට ගොඩක් සාර්ථක වෙලා ඉන්න අය. සමහර විට annually 7 figures earn කරන කට්ටියව ගෙනල්ලා අපි ඔයාලා ඉස්සරහා interview කරලා තියෙනවා. ඉතින් ඔයාලා දැකලා තියෙනවා මේ potential එක මොකක්ද කියලා. මේ potential එක මේ තරම් දුරට තියෙන හින්දාම තමයි මේ business model එකට මේ තරම් demand එකක් තියෙන්නේ. ඉතින් අපිට කතා කරන්න ඕන $149 වලින් ඇත්තටම මෙන්න මේකෙන life changing opportunity එක අපිට ලබා ගන්න පුළුවන්. ජානකි ඊට කලින් අපි කතා කරමු අද මේ ජීවත් වෙන ලෝකේ අපිට $149 වලින් මොනවද කරන්න පුළුවන්. ගිය සතියේ ඩිනර් අවුට් එකට කීයක් වේදම් කරාද ජානකි? ඒක ඇත්ත. ඇත්තටම 149 වලට ඩිනර් අවුට් එකක් යන්න බැරි තරම් දැන් මේ වෙනකොට. මීට අවුරුදු ගානකට කලින් නම් පුළුවන්. ඒ වුණාට දැන් අපේ ෆැමිලි එකේ මගේ ෆැමිලි එකේ 4 දෙනයි අපි 4 දෙනා ඩිනර් අවුට් එකක් ගියාම ඇත්තටම 149 වලින් ඒක කරන්න බෑ. ඉතින් ඒ වගේ 149 කියන්නේ හරිම සුළු මුදලක් මේ කාලේ විදිහට බලනකොට. ඉතින් ඔයා බිස්නස් එකක් කරන්න හිතනකොට ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඔයාගේ බිස්නස් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඔයා ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. සමහර වෙලාවට හිතන්න ඔයාගේම බිස්නස් එකක් ක්‍රියේට් කරන්න යම්කිසි සූදානම් වීමක් වෙනවා කියලා. එතකොට ඒකට ඔයාට ප්‍රොඩක්ට් එකක් හදන්න ඕනේ හරි එහෙම නැත්නම් ඔයාගේ සර්විස් එක ප්‍රොමෝට් කරන්න හරි ඔය වගේ අනිවාර්යෙන් ප්‍රොඩක්ට් හරි සර්විස් එකක් හරි මතනේ බිස්නස් එකක් ඩිපෙන්ඩ් යන්නේ. ඉතින් ඔයාගේ ඔය කියන බිස්නස් එක මොනවම හරි බිස්නස් එකක් ඔෆ්ලයින් වෙන්න පුළුවන් ඔන්ලයින් වෙන්න පුළුවන්. ඔයාට ඔක ගොඩනගා ගන්න ඔයාගේ බේසික් පදනම හදා ගන්න අනිවාර්යෙන් US dollars 149 වලට වඩා වැඩියෙන් යනවම තමයි. මොකද ඔයා අපි ඔෆ්ලයින් බිස්නස් එකක් ගැන කතා කරොත් නම් ඒක ගැන US dollars 149 කියන්නේ ඇත්තටම nothing. මොකද ඔයාට රෙන්ට් එකම යනවා ලොකු ගාණක්. ඉතින් ඒක නිසා අපි මේ පැත්ත අමතක කරමු. අපි කතා කරන්නේ ඔන්ලයින් බිස්නස් ගැන හින්දා. ඔන්ලයින් බිස්නස් එකක් ඔයා පටන් ගන්නකොට මොනවද ඔයාට අවශ්‍ය කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්? අනිවාර්යෙන් ඔයාට ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. බේසිකලි ඔයාට ඕනේ ඔයාගේ වෙබ්සයිට් එක හදාගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ වෙබ්සයිට් එක හැදුවට විතරක් මදි. වෙබ්සයිට් එකේදී අනන්ත අප්‍රමාණ ගොඩක් දේවල් තියෙනවා ඔයාට කනෙක්ට් කරන්න ඔයාගේ බිස්නස් එකත් එක්ක. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාට නොලෙජ් එකක් නැත්නම් අනිවාර්යෙන් ඔයාට ඒ ගැන සර්විස් එක වෙබ්සයිට් ක්‍රියේට් කරන කෙනෙක්ගේ සර්විස් එකක් ගන්නම වෙනවා. ඔයා මේ වෙනකොට අහලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රයිසස් කොහොමද කියලා අනිවාර්යෙන් දන්නවා එතනත් US dollars 149 වලට වඩා වැඩියෙන් යනවා. අවම පැකේජ් එක
US dollars 450 500 වලින් එහාට තමයි තියෙන්නේ. ඒකටත් ඒගොල්ලෝ ඇඩ් කරනවා තව එක ඊළඟ logo creation ඔය හැම දෙයක්ම ඒගොල්ලෝ ඇඩ් කරලා ඒක ලොකු ගානකට යනවා. ඒක නිසා ඔයාගේ ඒ පළවෙනි අවශ්‍යතාවයටම US dollars 149 වලට වඩා යනවා. ඒ විතරක් නෙමෙයි. අපි ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට තවත් මේ බිස්නස් එක ඔයාගේ ෆනල් එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ ඊළඟට ඔයාගේ බිස්නස් එක ගැන ප්‍රොමෝට් කරන ඔයාට මොකක් හරි වෙබිනාර් එකක් හරි ඔයාගේ මීටින්ග්ස් හරි මොනවා හරි ඒ සම්බන්ධ දැනුවත් කිරීමක් තියෙනවා ඒවට කොහොමද කනෙක්ට් වෙන්නේ මේ හැම දෙයක්මත් එක්ක බලනකොට ඔයාට අනිවාර්යෙන් අවුරුද්දකට US dollars 22,000 වලට වඩා වැඩියෙන් යනවා මේක ඔයාගේ ස්ටාර්ට්අප් කොස්ට් එකක් නෙවෙයි මේක ඇත්තටම ඔයාගේ අවුරුද්දක් ඇතුළත ඔයාගේ මේ බිස්නස් එක රන් කරන්න අවශ්‍ය කරන මුදල විතරයි මීට අමතරව ඔයාට ඇඩ්වර්ටයිසින් කොස්ට් එකක් වෙනම යනවා. ඒ වගේම ඔයා බිස්නස් එක ගැන පූර්ණ අවබෝධයක් නැත්නම් ඔයාට මෙන්ටරින්, ඔයාට කෝචින් ගන්න ඒක වෙනම සර්විස් එකක් විදිහට ගන්න වෙනවා. එතකොට ඔයාගේ කොස්ට් එක කොච්චරක් වෙයිද? ඒ වගේ මම හිතන්නේ ඇත්තටම මේ US dollars 149 කියන මුදල හරිම පොඩි ප්‍රමාණයක්. හරිම අපි ස්කේල් කරලා බැලුවොත් ඒක හරිම පුංචි ප්‍රමාණයක් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට. ඉතින් මේ මුදලෙන් තමයි මේ මුදල ඇත්තටම ප්‍රයෝජනය ගන්න ඔයා. මේ මුදලේ කම්පැනි එක ප්‍රයෝජනයක් ගන්නවා නෙවෙයි. මේ මුදලේ සම්පූර්ණ 100% ඔයා තමයි මේ මුදල යූස් කරන්නේ ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න. ඒක එහෙම නේද නේ? අනිවාර්යයෙන්ම. මොකද අපි ඇත්තටම කතා කරත් ඔය කිව්වා වගේ 149 කියන්නේ මේ වෙනකොට ඇත්තටම ඉතාමත් සුළු මුදලක්. සුළු මුදලක් කියන එක ඇත්තටම සාපේක්ෂයි කියන එක මම සහ ජානකී පිළිගන්නවා. මොකද කෙනෙක්ට සමහර විට මේ වෙලාවේ ලොකු ස්ට්‍රගල් එකක ඉන්න කෙනෙක් නම් 149 කියන්නේ ඒක ඇත්තටම යාට දැනෙන මුදලක්. හැබැයි අපි මේ වෙනකොට මේ ලෝකේ තියෙන එක්ස්පෙන්සස් එක්ක සංසන්දනය කරනකොට 149 කියන්නේ ඇත්තටම පොඩි මුදලක්. ඉතින් මේ පොඩි මුදලකින් කොහොමද මෙච්චර විශාල ස්ටේබල් සහ ප්‍රොමිසිං බිස්නස් එකක් බිල්ඩ් අප් කරන්නේ කියන තැනට ආවම ජානකී කිව්වා වගේ ඔය කියන බිස්නස් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදාගන්න ගොඩාක් දේවල් වලට හයර් කරන්න වෙනවා රිනිවල් සබ්ස්ක්‍රිප්ෂන් ඔය වගේ දේවල් ලෝක ඇතුලේ එකතු වෙනවා. ඉතින් මෙහෙම වුණාට පස්සේ ඔයා ඇත්තටම ඔයාගේ බිස්නස් එක ඔපරේට් කරන්න විතරක් සමහර විට ඔය කිව්වා වගේ ඩොලර් 20000ක් විතර ඔයාට වියදම් කරන්න වෙනවා. ඒ අපි කතා කරේ ට්‍රැඩිෂනල් බිස්නස් එකක් සහ අද ඔන්ලයින් බිස්නසස් ගැන. හැබැයි මෙතන ඔයාට තියෙන වරප්‍රසාදය තමයි ඔය කියන ඩොලර් 20000න් එහෙම නැත්නම් 25000න් කවර් වෙන සේරම ඩොලර් 149න් කවර් කරනවා. ඇයි දන්නවද ඒක එහෙම වෙලා තියෙන්නේ? මේ බිස්නස් එකට තියෙන ඩිමාන්ඩ් එක හින්දා. ඔයාලා ඕනම කෙනෙක් දන්නවා ඕනම දෙයකට ඩිමාන්ඩ් එක වැඩි වෙන්න සාමාන්‍යයෙන් ඒකේ ප්‍රයිස් එක ඒ දෙන සර්විස් එක ඇත්තටම අඩු කොස්ට් එකක මේන්ටේන් කරගන්න පුළුවන්. මොකද ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙන්ඩර්ස්ලත් එක්ක නෙගෝෂিয়েට් කරලා යම්කිසි අඩු ප්‍රයිස් එකකට ගේන්න පුළුවන්. ඒක තමයි විදිහ. ඉතින් ඇත්තටම මෙතනදී මේ $149 ඔයාලගේ ලයිෆ් ටයිම් ඔය කියන සර්විසස් ටික කවර් කරනවා. ඔයාට වරි වෙන්න දෙයක් නැහැ. කොහොමද මම මගේ මේ ක්ලයන්ට්ස්ලට ඊමේල්ස් යවන්නේ කොහොමද මම මාකටිං කරන්නේ මේ සම්බන්ධව මේ වගේ දේවල් ගැන ඔයාට වරි වෙන්න දෙයක් නැහැ. කොහොමද මම මේ කියන අපේ ක්ලික් ෆනල් සිස්ටම් එක ඔටෝමේටඩ් සිස්ටම්ස් කීපයක්ම මේ බිස්නස් එක වටා රන් වෙනවා. කොහොමද මේවා කරන්නේ? මේවා ගැන ඔයාට පොඩ්ඩක්වත් වරි වෙන්න දෙයක් නැහැ. ඔයාගේ වෙබ්සයිට් එක මේ ඔක්කොම මේ කියන USD 149 වලින් කවර් වෙනවා. ඉතින් ඒක ඇත්තටම මම කියන්නේ ලොකු වරප්‍රසාදයක්. හරියට නිකන් එක ලොකු දිනුමක් වගේ දෙයක්. ඔයාට ඔය $149 ලයිෆ් ටයිම්. අනිත් එක මේ අවුරුද්දකට වතාවක් ඔයා ගෙවන රිකරින් පේමන්ට් එකක් නෙමෙයි. වන් ටයිම් පේමන්ට් එක. ඒ වන් ටයිම් පේමන්ට් එක ඔයාගේ බිස්නස් එකේ ලයිෆ් ටයිම් එකම කවර් කරනවා මේ කියන එක්ස්පෙන්සස් එක්ක. මොකද හිතන්නේ? ඇත්තටම ඒක පරප්‍රසාදයක් තමයි. ලොකු බ්ලෙසිං එකක් ඔයාගේ ලයිෆ් එකට ඔයා බිස්නස් එකක් කරන්න හිතන කෙනෙක් නම් ඔයා මේ වෙනකොට බිස්නස් එකක් ගැන යම්කිසි දුරක් ගිහිලා තියෙනවා. බිස්නස් එකක් කරන්න හිතලා තියෙනවා නම් ඔය එක්ස්පීරියන්ස් එක ඔයාට අනිවාර්යෙන් තියෙනවා කියලා මම දන්නවා.
මොකද දැන් මෙතනදී අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ පර්සනලි මම බිස්නස් එකක් ගැන කිසිම දෙයක් දන්නේ නැති ටෙක්නොලොජි මම දැනුමක් නැහැ මට වෙබ්සයිට් එකක් තනියම හදාගන්න බෑ එහෙම කෙනෙක්. ඒ වුණාට මට මේ බිස්නස් එක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ කියන හැම දෙයක්මත් මට මේ US dollars 149 තුලින් මට හම්බුණ නිසා. මොකද මේකේ තියෙන ඔටෝමේටඩ් සිස්ටම් එක නිසා අපි වෙන වෙනම අපේ data වෙනම තියාගන්න අවශ්‍ය නැහැ. දැන් එහෙම නැත්නම් අපිට ඒක ලොකු කරදරයක් වෙනවා. මොකද අපේ මොනවද සේල්ස් මොනවද අපි ඊමේල්ස් කාටද දාන්න ඕනේ ඔය වෙන වෙනම අපි වෙනම ඩොකියුමන්ට්ස් තියාගන්න. ඒ කිසි දෙයක් මෙතන නැහැ. මොකද මේ හැමදේම ඔටෝමේටඩ් සිස්ටම් එකකට මේක හදලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ බිස්නස් එක මම වගේ ඒ වගේම සමහරවට දැනීම තියන අයට උනත් ලොකු බ්ලෙසිං එකක් තමයි මේ කියන 149 කියන මුදල තුල මේ හැමදේම වාට හම්බ වෙනවා කියලා කියන්නේ. ඒක ඇත්ත. ස්පෙෂලි දැන් අපි දකිනවා අපි කියනවා මේක ඇතුලේ ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. බිසි ස්කෙඩියුල් එකක් තියෙන කට්ටිය ඉන්නවා. මේ කට්ටියට ඇත්තටම මේ බිස්නස් එක පොසිබල් වෙලා තියෙන්නේ. මේ ෆ්ලෙක්සිබල් රූටින් එකක් ගැන මේකේ මෙච්චර හයිලයිට් වෙන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන සිස්ටම් එකකින්ද. මොකද ඒ සිස්ටම් එක ඇත්තටම මේ කරන්න ඕන ඔයා නැත්තම් මේ ඩේ ටු ඩේ ඔය දේවල් ටික ඔය ජානකි කිව්වා වගේ මැනුවලි කරන්න ඕන. ඒ දේවල් ඔක්කොම ඔටෝමේටඩ් සිස්ටම් එකේ රන් වෙනවා. ඉතින් ඔයාට තියෙන ඔයාගේ බිස්නස් එකේ යම්කිසි ඒරියා එකක් ફોකස් කරන එක විතරයි. ඔයාගෙන් වෙන්න තියෙන. ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරද්දී වෙන්න තියෙන ඒරියා එක ફોකස් කරන එක විතරයි ඔයාට සිද්ධ වෙන්න ඕනේ. අර වගේ අපි කියන්නේ ඔටෝමේටඩ් කරන්න පුළුවන් හැම දෙම මේක ඇතුලේ ඔටෝමේටඩ් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාගේ 149 වලට මම හිතන්නේ සාධාරණයක් නෙමෙයි එතනිනුත් එහා ගිහිල්ලා ලොකු දේවල් ටිකක් හම්බ වෙනවා. තව අපි ඔක ගැන පොඩ්ඩක් කතා කරොත් මම දැකලා තියෙනවා සමහර දැන් ඔය ජානකි කිව්වේ වෙබ්සයිට් එක හදන්න ගියොත් අපි කන්සල්ටන්ට් කෙනෙක් හයර් කරොත් සමහර විට $500ක් විතර ගන්නවා. හැබැයි ඔයා හිතන්න ඔයා මොකක් හරි දෙයක් ට්‍රේනින් එකක් ඒ ටික ට්‍රේනින් එක ගන්න ඔයා කෙනෙක්ගෙන් ඇහුවොත් මට මෙහෙම බිස්නස් එකක් පටන් ගන්න ඕන මට මේකේ බේසික් ට්‍රේනින් එක දෙන්න කියලා ඔය බේසික් ට්‍රේනින් එකක් එළිය ඇත්තටම සෙල් වෙන්නේ $10,000කට වඩා වැඩි ප්‍රමාණයකට. හරි පොඩි පොඩි ගණන් වලට සෙල් වෙන ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒව ඇවිල්ලා පොඩි ප්‍රමාණයක් කවර් කරන්න. ඒ ටික කරාට පස්සේ කියනවා ඊටු ටික ගන්න නම් නෙක්ස්ට් ස්ටේජ් එකට යන්න. එහෙම නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ඔයාගේ කෙලින්ම මේ entrepreneur journey එකේ full training එකම මේක ඇතුලේ cover වෙනවා. මේ lifetime cover වෙනවා. කිසිම time limit එකක් නැහැ. ඔයා business එකේ ඉන්න තාක්කල් ඔයාගේ training එක මේ $149 වලට take care කරනවා. ඉතින් ඇත්තටම ඔයා හිතන්න ඔයත් මේ වෙනකොට 149 ගෙවන්න බෑ. මං ගාව සල්ලි නැහැ. මට business එක build up කරන්න ඕන කියලා හිත ඉන්න කෙනෙක් නම් ඇත්තටම හරිම වටිනවා ඔයාගේ දවසක මේ එන වීකෙන්ඩ් එකේ ඔයාට යන්න තියෙන ඩිනර් අවුට් එක කැන්සල් කරලා හරි බිස්නස් මොඩල් එක එක්ස්ප්ලෝර් කරන එක ඔයාගේ ජීවිතේට ඔයාගේ පවුලට කරන ලොකු ආයෝජනයක්. ඇත්තටම මේක ලොකු ආයෝජනයක්. මොකද අපි හැමෝමත් අපේ ජීවිතේ නෙක්ස්ට් ලෙවල් එකට ගන්න බලාගෙන ඉන්නවා. හැබැයි අපි සාමාන්‍ය කරන 95 ජොබ් එකකින් ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බැහැනේ. ගොඩක් වෙලාවට ඇත්තටම අර අපේ සොසයිටි එකේ තියෙන හයරාකි එකත් එක්ක ගොඩක්ම බේසික් නීඩ්ස් තමයි අපේ ජොබ් එකෙන් කවර් වෙන්නේ. එතකොට එතනින් එහාට යන්න හිතන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔය ස්ටෙප් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට හැමදාමත් අර බේසික් නීඩ්ස් ටික ෆුල්ෆිල් කරගෙන ඉන්න පුළුවන්. එහෙමයි ඉන්නවා අපේ සොසයිටි එකේ. නමුත් ඔයා එහෙම කෙනෙක් නොවන නිසා ඔයා එතනින් එහාට ස්ටෙප් එකක් ගන්න ඕනේ නිසා අනිවාර්යෙන්ම ඔයා ඒ 149 වල බෙනිෆිට් එක ගන්නම ඕනේ. ඉතින් ඒ විතරක් ඒක තමයි. ඔව්. ජාන කියන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි දැන් ඊට පස්සේ ඔයාට හිතෙනවනේ ඔව් එතකොට මේ 149 වලින් මට ට්‍රේනින් එකක් හම්බ වෙනවා මගේ ඔටෝමේටඩ් සිස්ටම් එකත් ඔක්කොමත් හම්බ වෙනවා. ඒතර ඒක විතරද මට මේ බිස්නස් එකට යොදවන්න තියෙන මුදල කියලා. ඒකට මොකද දෙන්න තියෙන උත්තරේ? ඔව්. ඉතින් ගොඩක් කලාවට ගොඩක් අය අහනවා මේ $149 වල විතරද මට බිස්නස් එක ස්ටාර්ට් කරන්න පුළුවන්ද කියලා.
ඇත්තටම එහෙම නෙමෙයි මෙතනදි සිද්ධ වෙන්නේ. අපි මං හිතන්නේ මීට කලින් පෙර එපිසෝඩ්ස් වලත් කතා කරා ඔයා 149 පේ කරපුවාම ඔයා දකින්න දේවල් මොනවද? ඔයා ෆුල් බිස්නස් මොඩල් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. මේක ඇතුලේ මේ වෙනකොට එස්ටැබ්ලිෂ් වෙච්ච කම්පැනිස් තියෙනවා. ඔයා මේ එස්ටැබ්ලිෂ් වෙච්ච කම්පැනි එකක් තමයි එකක් හෝ කීපයක් පික් කරනවා. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න යනකොට ඔයා ඩීලර් කෙනෙක් විදිහට ඔයාගේ බිස්නස් එක කනෙක්ට් කරන්න. ඉතින් ඇත්තටම ඔයා පික් කරන කම්පැනි එක අනුව එතනදී තව ස්ටාර්ට්අප් කොස්ට් එකක් එකතු වෙනවා. හැබැයි මේ ස්ටාර්ට්අප් කොස්ට් එක ගැන ඔයාට ගොඩාක් ලොකුවට වරි වෙන්න දෙයක් නැහැ. මොකද පළවෙනිම දේ තමයි ඒක ඔයාගේ choice එක. දැන් මෙතන කියනවා $149 ගෙවිය යුතුයි කියලා. හැබැයි ඔයා මොකක්ද පික් කරන ස්ට්‍රැටජි එක කියන එක completely ඔයාගේ choice එක. පළවෙනිම දේ ඔයාට මේක හරියන්නේ නැත්නම් step back වෙන්න පුළුවන්. හරි? එතකොට ඔයාගේ $149 රිෆන්ඩ් වෙනවා. ඔයා ඩිසයිඩ් කරොත් right මේ බිස්නස් මොඩල් එක ගොඩක් හොඳයි මම ඉස්සරහට යනවා හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා ඊට පස්සේ ඔයා එතනින්නම් බලනවා මොනවද මට බිස්නස් එක පටන් ගන්න තියෙන ස්ට්‍රැටජිස් මේ කියන particular කම්පැනි එකත් එක්ක කියලා. එතකොට ඒ කම්පැනි එකට අදාළව ඩිෆරන්ට් ස්ට්‍රැටජිස් තියෙනවා. එතනදී ඒ කම්පැනි එකට ආවේනික වෙච්ච ස්ටාර්ට්අප් කොස්ට් එකක් ඔයාට එකතු වෙනවා. ඉතින් මේ බිස්නස් මොඩල් එකේ තියෙන ඩිමාන්ඩ් එක සහ ලෙජිටිමසි එක හින්දාම ඔයාගේ මේ ස්ටාර්ට්අප් කොස්ට් එක ගත්තාම ඔයාට මේ ස්ටාර්ට්අප් කොස්ට් එක ගොඩක් තියෙනවා feasible methods තියෙනවා මේක cover කරගන්න පුළුවන් විදි තියෙනවා ඒකට support එක ගන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට ඇත්තටම ඔයාලට මතක් කරන්න ඕනේ මේ $149 වලින් මොනවද cover වෙන්නේ. ඒ වගේම next stage එකට ගිහිල්ලා ඔයා pick කරන company එක අනුව ඔයා පික් කරන ස්ට්‍රැටජි එක අනුව ඔයාට එතනදී තවත් ස්ටාර්ට්අප් කොස්ට් එකක් එකතු වෙනවා. හැබැයි ඔයා බලන්නේ ඕවරෝල් බිස්නස් එක සහ ඔයාගේ බිස්නස් එකේ මොකක්ද රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියන එක. මේ ඔක්කොම කැල්කියුලේට් කරලා බැලුවොත් ට්‍රැඩිෂනල් බිස්නස් එකක් හරි අද ඔන්ලයින් බිස්නස් එකක් එක්ක හරි කම්පෙයාර් කරනකොට මේ කියන ස්ටාර්ට්අප් කොස්ට් එක ඇත්තටම අපිට කියන්න පුළුවන් නොසලකා හැරිය හැකි තරමේ එහෙමත් නැත්නම් හරිම affordable attractive startup cost එකක් කියන එක කියන්න පුළුවන්. ඉතින් සහ ඔයාට ඔයාගේ strategy call එකේදී ඔයාගේ coach ගේ support එක හම්බ වෙනවා මොනවද හොඳ strategies කියන එක ඒගොල්ලන්ගේ view එකෙන් දැනගන්න. හැබැයි හැමතිස්සෙම ඔයාගේ coach ඔයාට strategy එකක් pick කරන්නේ ඔයාගේ තියෙන circumstances එක්ක. ඉතින් අපිට මතක් කරන්න ඕන ඔයගොල්ලන්ට ඔයාගේ $149 අපත යන්නේ නැහැ. ඔයාගේ $149 වලට ඔයාට ලොකු දෙයක් හම්බ වෙනවා. ඒ දේ ඔයාට මම හිතන්නේ එළිය කොහෙවත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මම හිතනවා 100% correct. ඒ දුන්න මොනවාද මම කියපු වචන ස්ටේට්මන්ට් එක. එතනින් එහාට ඔයා පික් කරන කම්පැනි එක අනුව ඔයා පික් කරන ස්ට්‍රැටජි එක අනුව ඒකට අදාළ ස්ටාර්ට්අප් කොස්ට් එකක් තියෙනවා. ඉතින් මේ 149 plus කම්පැනි එකට අදාළ ස්ටාර්ට්අප් කොස්ට් එක තමයි ඔයාගේ බිස්නස් ස්ටාර්ට්අප් කොස්ට් එක වෙන්නේ. මෙතනදී මතක තියාගන්න මේ එක පේමන්ට් එකක්වත් රිකරින් පේමන්ට්ස් නෙමෙයි. ඔයා නැවත පේ කරන පේමන්ට්ස් නෙමෙයි. මේ පේමන්ට් එක ඇවිල්ලා සිංගල් ටයිම් ස්ටාර්ට්අප් කොස්ට් එකක් විතරයි කියන එක. තමන හරි ඇඩ් කරන්න තියෙනවද ජානකි මෙතන? ඔව් මට හිතෙනානේ මෙහෙම හැම බිස්නස් එකකටම ස්ටාර්ට්අප් කොස්ට් එකක් අනිවාර්යෙන් ඕනේ. බිස්නස් එකක් කරන්න හිතන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒක දන්නවා. එතකොට ගොඩක් දෙනෙක් අපි දන්නවා බිස්නස් එකක් කරන්න හදන අය අතේ සල්ලි නැත්තම් ලෝන් එකකට යනවා. ලෝන් එකකට ගියොත් ඉන්ට්‍රස්ට් එක කීයක් වෙනවද? ඔයාට ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන්ස් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ බිස්නස් එකේදී ඔයාගේ අතේ සල්ලි නැති වුණත් ඔයාගේ ස්ටාර්ට්අප් කොස්ට් එක කවර් කරගන්න ඔයාට ගොඩක් මෙතඩ්ස් මෙතන තියෙනවා. ඔයාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා කම්පැනි එකෙන්ම. මොකද ඒක ඒ විදිහට ඔයාට zero interest payment plans වලට යන්න පුළුවන්. තව ඔප්ෂන්ස් තියෙනවා. ඒ හැම එකක්ම ඔයාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඒවා එච්චර විශ්වාසයකින් ඇයි ඔයාට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ? ඒකත් අපි අනිවාර්යෙන් හිතන්න ඕන දෙයක් කියලා මම හිතනවා. මොකද අනිවාර්යෙන් සක්සස් නොවන බිස්නස් එකකට zero interest payment plan එකක් හරි වෙන ගොඩක් පහසු payment plans introduce කරන්නේ නැහැ කවුරුවත්. බිස්නස් එක සක්සස් වෙන බව දන්න නිසාම තමයි ඒ වගේ හොඳ ඔප්ෂන්ස් ඔයාට තියෙන්නේ. ඔයා ඉන්න රට අනුව ඔයාගේ රටේ සමහර government agencies එක්ක connect වෙච්ච සමහර
payments plans තියෙනවා. ඒවා ගන්නත් පුළුවන්. ඒ හැම එකක්ම ඒ විදිහට ඩිසයින් වෙලා තියෙන්නේ මේ බිස්නස් එක මෙච්චරම සක්සස් වෙන බව දන්න නිසාම තමයි. ඒක නිසා ඔයා බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නකොට මේකටත් මට ලෝන් එකක් ගන්න වේද? ලෝන් එකට 4%, 6%, 7% අපි දන්නේ නැහැ ඉන්ට්‍රස්ට් එක වෙනස් වෙනවා. එච්චර මුදලක් මට ගෙවන්න වේද? එහෙම දෙයක් මෙතනදී වාට කිසිසේත් හිතන්න අවශ්‍යකමක් නැහැ. අනිවාර්යයෙන් බිස්නස් එක පටන් අරගෙන ටික දවසක් යනකම් ඔයාට ඔයාගේ ට්‍රේනින් එක කරගෙන යනකම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ඔළුවට බරක් නැතුව ඔයාගේ බිස්නස් එකේ ස්ටාර්ට්අප් කොස්ට් එක ගැන හිතන්නේවත් නැතුව ඔයාට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන්ම. සමහර විට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ ලෝන් එකකුත් දාලා ස්ටාර්ට් කරන්න ඕන තරම් ලොකු මුදලක්ද කියලා. නෑ එහෙම දෙයක් නෙමෙයි මෙතන මීන් කරේ. මොකද අපිට තේරෙනවා මොකද කෙනෙක්ට සමහර වෙලාවට කෙනෙක් බිස්නස් එකකට එන්නේ ඇත්තට මේක එයාගේ පැෂන් එකකින් හින්දා. තවත් වෙලාවට කෙනෙක් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්නේ එයාගේ තියෙන ෆයිනෑන්ෂල් ස්ට්‍රගල් එකකින් එළියට එන්න. ඉතින් මේ වගේ ඩිෆරන්ට් කැටගරිස් මේ ලෝකේ මෙන්න මේ කියන බිස්නස් මොඩල්ස් හොයනවා. එතනදී සමහර වෙලාවට මේ කියන ස්ටාර්ට්අප් කොස්ට් එක ඔයාගේ ලයිෆ් එකේ nothing වෙන්න පුළුවන්. ඔයා වියදම් කරන දේවල් එක්ක day to day life එකේ. හැබැයි ඒ වගේම තමයි මේ කියන ස්ටාර්ට්අප් කොස්ට් එක තවත් කෙනෙක්ට ඇත්තටම දැනෙන ස්ටාර්ට්අප් කොස්ට් එකක් වෙන්න පුළුවන්. මොකද ඒක මම ගොඩාක් මම දැකලා තියෙන තැනක් තමයි මේ $149 ගැන කතා කරද්දී තවත් කෙනෙක්ට nothing. මෙහෙම. තවත් කෙනෙක්ට ගත්තාම කෙනෙක් කියනවා right මම මේ $149 pay කරන්නේ මගේ salaries කීපයකින් එකතු කරලා කියලා. ඉතින් මේ කියන different categories මේ ලෝකේ ඉන්නවා. ඉතින් මේ හැම කෙනාටම හරියන්න මේ හැම ඕඩිනරි කෙනෙක්ටම හරියන්න විදිහට තමයි මේ බිස්නස් මොඩල් එක හරිම කම්පැෂනේට් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි අපි මේක ගැන කතා කරේ. මම හිතන්නේ ජානකි අපි තවත් එපිසෝඩ් එකක කතා කරමු මොන වගේ payment plans ද තියෙන්නේ. මොන වගේ support system එකක් තව හම්බ වෙනවද කියන එක අපි කතා කරමු. මං හිතනවා අද එපිසෝඩ් එක ඔයාලගේ ගොඩාක් දේවල් කවර් කරා. මොකක්ද මේ $149 මේකත් එක්ක කොහොමද බිස්නස් එක ස්ටාර්ට් කරාට පස්සේ කොහොමද මේ $149 ස්ප්‍රෙඩ් වෙන්නේ අපි කතා කරේ. මොනවාද ඒකට ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් මේ දේවල් ටික ගැන ඔයාලට ක්ලියර් අයිඩියා එකක් එන්න ඇති. ඔයාලට හොඳ ආකාරවම දැන් තේරෙනවා ඇති. ඔයාගේ $149 වලට මම හිතන්නේ ඒක 100,000 ගුණයකින් වැඩි වෙලා ඔයාට දේවල් ගොඩාරියක් හම්බ වෙනවා. ඇත්තටම නිකන් වගේ මේ දේවල් ඔක්කොම ටික ඔයාට හම්බ වෙන්නේ කිසිම වෙන වියදමක් ඔයාට වෙන්නේ නැහැ. ඉතින් ඔයත් මේ වෙනකොට බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ඕන. හැබැයි මම ෆයිනෑන්ෂලි මේ වෙලාවේ ස්ට්‍රෝං මදි. කොහොමද ස්ටාර්ට් කරන්න කිය හිත ඉන්න කෙනෙක් නම් මම හිතන්නේ මේක ඔයාගේ ලයිෆ් සේවිං ඔපචුනිටි එක වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම එක්ස්ප්ලෝර් කරලා බලන්න මේ ඔයාගේ chance එකද කියලා. කිසිම දෙයක් නාස්ති වෙන්නේ නැහැ. guaranteed. අනිවාර්යෙන්ම එක්ස්ප්ලෝර් කරලා බලන්න. මොනවා හරි questions තියෙනවා නම් comment කරන්න, message කරන්න. සහ මේ business model එක වටේ ඔයාලට තව මොනවා හරි විවිධාකාර questions තියෙනවා නම් අපිට දෙන්න. අපි ඒ දේවල් ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති ඊළඟ episodes වලින්. මම හිතනවා අදට අපි නවතිනවා. මම ජානකිත් බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. අදට අපි ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට. සුබ දවසක්.